හෙලෝ කොහොමද ඉතින්? ඔන්න ගොඩ දවසකට පස්සේ මං අද කෑම හදන වීඩියෝ එකක් අරගෙන ආවා. බැලුවම නම් පේනවනේ මං අද හදන්න ලෑස්ති වෙන්නේ මොනවද කියලා. ඔන්න ඉතින් බලාගෙන ඉන්නකෝ මං අද රසම රස කිරි රසට එන දෙල් කරි එකක් හදාගන්න තමයි හදන්නේ. මම මේ දෙල් බෑය කලින් දවසක හදලා ඉතුරු භාගෙ තමයි මේ. ඒක ඉතින් මම සුද්ධ කරලම තිබ්බා. දැන් මේ ඒක කෑලි වලට කපා ගන්න තමයි හදන්නේ. දෙල් කෑලි කපලා තිබ්බම කාට පිපෙනවනේ. ඒක නිසා ඒක ඉක්මනට වතුරයකට දාගන්න තරමට හොඳයි. හැබැයි මම දැන් මේ කරි එක ඉක්මනට හදාගන්න නිසා මම මේ කෙලින්ම හට්ටියට තමයි දාගත්තේ. හට්ටියට දාගෙන ඊට පස්සේ ඒකට දිය කිරි ටිකක් තමයි දාන්නේ. ඉස්සරහට බලන්නකෝ. ඔන්න ඉතින් දෙල් කෑලි ටික හොඳින් සෝදගත්තා. ඊට පස්සේ වතුර ටික මෙන්න මේම පෙරාගෙන හට්ටියට දාගන්න තමයි හදන්නේ. ඊට කලින් මට කරන්න තව පොඩි වැඩක් තියෙනවා. දැන් නම් මේ මම හදන්නේ පොල් කිරි ටික හදාගන්න. හොඳට උකු මිටි කිරි ගන්නවා නිසා මම පොල් ටික බ්ලෙන්ඩර් කරලම ගන්නවා. ඊට පස්සේ ඒකෙන් ආයෙමත් දිය කිරි ටික හදාගන්නවා. මිටි කිරි එකේ කිරි රස හොඳට ගන්න ඕන නිසා මම වතුර පොඩ්ඩයි දැම්මේ. ඒක ඉතින් ඔයාලා කැමති පදමකට දාගන්න. ඔන්න ඉතින් දැන් බ්ලෙන්ඩර් කරන්නයි හදන්නේ. ඊට පස්සේ කපා ගනිපු තෙල් ටික ඇතිලියකට දාගෙන දියකේ දාලා ඊට පස්සේ මම මේ කරන්නේ කරි එකට ඕන මිරිස් ටික අපේ ගෙවත්තෙන්ම කඩා ගන්න එක. මේ තියෙන්නේ අපේ මිරිස් පාත්තිය. පේනවනේ ලස්සනට කරල් වලින් බර වෙලා තියෙනවා. ඉතින් අපි ගෙදර හදන කෑම වේලකට මේ අපිම වගා කරපු අපේ මිරිස් පෙළ වලින් පරිභෝජනය කරන්න ගන්නවා කියලා කියන්නේ ඒක මොනතරම් වටිනවද? ඉතින් මම නම් කියන්නේ ඔයාලටත් පුළුවන් වෙලාවට ඉඩකඩ තියෙනවා නම් ගෙවත්තේ ඔයාලත් මොනවා හරි වගා කරගන්න. දැන් ඉතින් රම්ප ටිකකුත් කඩාගෙන ආයෙමත් අපි කුස්සියට යන්න තමයි හදන්නේ. හරි ඔන්න දැන් මට ඕන කරන දේවල් ටික නම් ලෑස්ති කරගත්තා. දැන් ඉතින් මම මේ ටික සෝදගත්තා. ඔන්න ඊට පස්සේ අඩුම කුඩුම ටික දාගන්න. මුලින්ම මිරිස්, ඊට පස්සේ රතු ලූණු, එහෙමත් නැත්නම් බී ලූණු, රම්ප කරපිංච, කහ, වීලුණු මිරිස්, තුනපහ ලුණු ඔයාලගේ කැමති පදමට දාගන්න. මම නම් ටිකක් උළුවාල් වැඩිපුර දාගන්නවා. එතකොට තමයි මේ දෙල් කරි එක ගොඩක්ම රහ. දැන් ඉතින් ලෙප පත්තු කරලා දෙල් වෑංජනේ එමෙහිට ඉදෙන්න දෙන්න තමයි තියෙන්නේ. මම පෙන්නන්නම්කෝ ඉස්සරහට කොහොමද කියලා. හරිම ලස්සනට රසට මගේ දෙල් කරි එක එදා හැදිලා ආවා. ගෙදර අයත් කිව්වා ගොඩක්ම රසයි කියලා. බලාගෙන ඉන්නකෝ. ඔන්න දැන් නම් ටික ටික දෙල් කරි එක වැහිගෙන එනවා. පේනවනේ දැන් ටික ටික තෙල් කෑලි තැම්බීගෙන එන්න තමයි හදන්නේ. මේ වෙලාවේ මාරම සුවඳයි. මේ රම්ප කරපිංච වලින් එන සුවඳ මුළු කුස්සියම වහගන්නවා. දැන් මම මෙතෙන්දී මට මුලින් අමතක වුණා කුරුඳු කෑල්ලක් දාගන්න. මං ඒකත් දාගත්තා. ඔය දැන් ඔය පේන්නේ ඒක තමයි. දැන් අපි මේ දෙල් කරි එක හිමිහිට ඉදෙන්න දෙමු. ඔන්න දැන් දෙල් ටික හොඳටම තැම්බුණාට පස්සේ උකු මිටි කිරි ටික දාගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් මම මිටි කිරි ටිකක් දාගෙන පොඩ්ඩක් කලවම් කරලා ආයෙමත් පොඩි වෙලාවක් තියලා තෙම්පරාදුවක් දාගන්නවා. ගොඩක් ඇඳි ගන්නත් බෑනේ. දෙල් කියන්නේ පොඩ්ඩක් ඇඳන් පොඩි වෙන කෑමක්නේ. ඒක නිසා මම මේ හරි පරිස්සමට තමයි කලවම් කරන්නේ. ඔයාලා බලයි නැත්තම් මම මේ බයෙන් වගේ ඇඳි ගන්නේ මොකද කියලා. මේක මේ පොඩි වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා තමයි මම ඔය හැන්දෙන් එමීට කලවම් කරන්නේ. ඔය පේනවනේ දැන් දෙල් කරි එක හොඳට නටාගෙන එනවා. හරිම සුවඳයි මේ වෙලාවේ. ඔයාලට තේනම් උඹල කඩ වගේ තේකුත් දාගන්නවා නම් තව ගොඩක් රසයි. මම නම් අද දැම්මේ නැහැ. සමහර අය මම දැකලා තියෙනවා මේ කරවල කටු වගේ ඒවත් දානවා. මම නම් එහෙම දාලා කන්න කැමති නැහැ. ඒක නිසා මම හදාගත්තේ මේව. දැන් ඉතින්
තෙල් ටිකක් රත් වෙන්න තියලා අප ටිකක් දාගෙන අප පුපුරවාගෙන එනකොට සුදු ලුණුයි අපි කපාගනිපු බීලුණුයි ඊට පස්සේ වේලපු මිරිස් කෑලි ටිකක් දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න තමයි මේ හදන්නේ. මම මේ සුදු ලුණු මිරිස් පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් බෙදෙන්න දෙනවා. ඒව ටිකක් බෙදිලා වැඩි වෙනකොට තමයි අර කර රායනකොට තමයි ගොඩක්ම නෙමෙයි තිත්තර ආයනකම්ම නෙමෙයි සාමාන්‍ය ගන්නට අර බෙදිලා කර රායනකොට තමයි මේ දෙල් කරි එක ගොඩක්ම රා. මෙන්න මේ වගේ පාටට ආවම හරි. මම නම් ගන්නෙ ඔන්න ඔය වගේ ගානේ. ඊට පස්සේ මම කරන්නේ හට්ටියම තියෙද්දි දෙල් වලින් දෙල් කරේකින් ටිකක් අරගෙන අර තාච්චේටම දාලා හොඳට කලවම් කරලා ආයෙමත් ඒ ටික අරන් මෙටි ඇතිලේටම දානවා. ඊට පස්සේ පොඩ්ඩක් කලවම් කරලා එහෙමම හිඳෙන්න ඒ කියන්නේ තමයි හොදිය ඕනනම් හොදි තියනවා නැත්නම් පොඩ්ඩක් අර මේ බුරේට වගේ ගන්නවා. මෙන්න මේව තමයි අන්තිමට මගේ තෙල් කරි එක හැදුනේ. දැනුත් ඉතින් මම මේ බයෙන් තමයි කලවම් කරන්නේ. මොකද පොඩි වුණාම මම ඒකට කැමති නැහැ. එතකොට නිකන් මේ කන්නත් පොඩක් කම්මැලි වගේ. ඒක නිසා මම හරි පරිස්සමින් තමයි ඔය කලවම් කරන්නේ. බලන්නකෝ ලස්සනයි නේද? කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ මේක කොහොමද කියලා. අපි අද උදේ ඉඳන් අමතර කෑම ಜಾති ගොඩක් කෑවා. ඒක නිසා දැන් මේ කෑම හදන්නෙත් අපි 2:00ට විතර. ඒක නිසා ලොකුවට කියලා දෙයක් හැදුවේ නෑ. මේ තෙල් කරි එකයි රසම රස හාල් මැස්සු බෙදුමකුයි තමයි හැදුවේ. ඔන්න ඉතින් මන් දැන් කන්න තමයි හදන්නේ. තෙල් වෑංජනෙන් ටිකක් බෙදාගත්තා. ඊට පස්සේ අර තියෙන්නේ මගේ හාල් මැස්සු බෙදුම. ඒකෙනුත් ටිකක් දාගෙන කන්න තමයි හදන්නේ. කොහොමද මගේ හාල් මැස්සු බෙදුම? රස පාටයි නේද? ඔන්න ඒකෙනුත් ටිකක් දාගත්තා. දැන් ඉතින් බඩ පැලෙනකම් කන්න තමයි තියෙන්නේ. ඔන්නෝම තමයි ඉතින් එදා දවසේ අපේ දවල් කෑම මෙනු එක. ආයෙමත් දවසක මේ වගේ රස වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.